සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම කොරටුව මගේ YouTube නාලිකාව වෙතට. වැටකොළු වගාව සම්බන්ධයෙන් මම අරගෙන එන දෙවනි වීඩියෝවත් එක්කයි ඔයාලා මේ විදියට එකතු වෙලා ඉන්නේ. පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදාගත්තා බීජ සිටුවීමේ සිට දින 14ක් වෙනකන් මම මොනවද කරේ වගාවට, යොදපු කෘමිනාශක මොනවද, පොහොර වර්ග මොනවද මට ආපු ලෙඩ රෝග, අන්න ඒ වගේ කාරණා පිළිබඳව. වැටකොළු වගාව ආරම්භ කළා අදට දින 30ක් වෙනවා. අද තමයි මම මතු පිට දෙවන පොහොර මුරේ එකතු කරගන්න දවස. ඉතින් ඔයාලට දකින්න පුළුවන් මල් පිපිලා පොඩි කරල් අල්ලලා තියෙනවා අපේ වැටකොළු වගාව. ලස්සනට වැල් ටික දුවාගෙන යනවා. මේක තව සති 2ක් 3ක් විතර යනකොට සම්පූර්ණයෙන් මේ මම ඇදගත්ත පටි වැහෙන්නම වගේ හොඳට වැල දුවනවා. ඉතින් ගොඩක් සතුටුයි තමන් පැල කරපු බීජයක මෙහෙම පළදාව නෙලා ගන්න ඉස්සරහට තියනවා කියලා අපි ඇහැට දකිනකොට ගොඩක් සතුටුයි. ඉතින් දින 14 ඉඳන් අද වෙනකන්, ඒ කියන්නේ අද මම මතු පිට පොහොර මුරේ එකතු කරනවා දෙවනි පොහොර මුරේ. අද වෙනකන් මම මොනවද යොදාගත්තේ කෘමිනාශක, මොනවද මගේ ශාකයට ආපු ලෙඩ රෝග කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා මේ වීඩියෝ එකෙන්. ඔයත් මගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියටත් නරඹන්න මාව subscribe කරලා bell notification එකත් on කරගෙන මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දින 14න් අපේ පළවන පොහොර මුරේ එකතු කරගත්තට පස්සේ ඒ දින කිහිපෙම අපිට සාමාන්‍යයෙන් ලොකු වර්ෂාවක් ලැබුණා. මේ වැටකොළු කියන භෝගය ඉතාමත් සංවේදී භෝගයක් මේ දිලීර රෝගවලට. ඒකෙන් ඒ දිලීර හානි වළක්වා ගන්න අපි මැංගොසෙප් කියන දිලීරනාශකය යොදාගත්තා වගාවට දින 17ක් වෙද්දී. ඊට පසුව අපේ කෘමිනාශක මුරේ විදියට 20 වන දිනේදී අපි ඇබමැක්ටින් වර්ගයක් යොදාගත්තා. මම භාවිතා කරේ සෝරෝ කියන වෙළඳ නාමයෙන් තියෙන ඇබමැක්ටින් එක. පසුව දින 24 දී අපි නැවත ඉමිඩක්ලොපිඩ් කියන කෘමිනාශකය යොදාගත්තා. නැවත දින 28 දී වගාවට මම යොදාගත්තා රේඩියන් කියන කෘමිනාශකය සමග දියර පොහොරක් භාවිතා කරා. මම මිරිස් වගාවට භාවිතා කරන මගේ කලින් වීඩියෝ එක බලපු අය දන්නවා මම මේ වැටකොළු වගාව අතර මිරිස් වගාවකුත් පවත්වාගෙන යනවා. ඒ මිරිස් වගාවට භාවිතා කරපු ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එකත් රේඩියන් සමග මිශ්‍ර කරලා වගාවට යෙදුවා. හොඳයි. අදට මගේ වගාවට දින 30ක් වෙද්දී අපි දෙවන පොහොර මුරේ එකතු කරනවා. ඊට කලින් මම කියන්න කැමති මගේ වගාවට ආව ලෙඩ රෝග මොනවද කියලා. ඔයාලට මෙන්න මේ දකින්න තියෙන ගහ කරවිල, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල කියන කුපර්බිටේසි කියන කුලයට අයිති සියලුම ශාකවලට එන රෝගයක් තමයි පිපිඤ්ඤා විචිත්‍රපත්‍ර වෛරසය. ඒ රෝගය මේ ශාකයටත් ඇවිල්ලා තියෙනවා. අපි මේ විදිහට කෘමිනාශක යොදාගෙන යද්දිත් මට දැනට මේ පැලය ගලවලා දාන්න මේ ඇත්තටම මම පොඩ්ඩක් බලන්න හිතුනේ. ඒකද මම මේකේ පත්‍ර ටික කඩලා වගාවෙන් අවශේෂ විදිහට ඉවත් කරලා මේ ශාකයේ තියෙන්න දුන්න මේ විදිහටම මොකද මේක වර්ධනය වේද කියලා බලන්න. මේක වෙන්නේ ඇත්තටම මේක පැතිරෙනවා ඉක්මනට වගාව තුල ඉෆෝරා බොන කෘමීන්ගෙන්. කුඩිත්ත, පැලමැක්ක, සුදු මැස්ස, මයිටා වගේ කෘමීන්ගෙන් මේක ඉක්මනට පැතිරෙනවා. ඒක පාලනය කරන්න තමයි මම අර ඔයාලට කියපු විදිහට මම මාරු කර එක කෘමිනාශක වර්ග යොදාගෙන ආවේ. වගාවේ මුලින් ඉඳලම මම මේ විදිහට පාවිච්චි කරා. ඇත්තටම මේ රෝගය වළක්වා ගන්න මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. වගාව සම්පූර්ණයෙන්ම වසංගතයක් විදිහට ඉවරම වෙන්න පුළුවන් මේ රෝගය ආවොත් එහෙම. ඒකින්ද මේක පාලනය කරගෙන තමයි වගාව අරගෙන යන්න ඕන. මේකේ දලු එකතැන නතර වෙනවා, දුවන්නේ, පත්‍ර ඔක්කොම කහ වෙලා වැටෙනවා. ශාකයේ වර්ධනයක් නැතිවම යනවා. මෙම වෛරසය වගාවට ආසාදනය නොවන විදියට වගාව පවත්වා ගන්න ඕන ටිප්ස් කිහිපයක් මම ඔයාලට දෙන්නම්. හැකි සෑම විටම කුදළු ගාලා ඔබේ වගාව පිරිසිදුව තබා ගන්න. ඒ වගේමයි මේ වගාවට හානි කරන යුෂෝරා බොන කෘමීන් හුළඟට එනවා අපේ වගාවට. ඒක වළක්වන්න අපිට ජෛව බාධකයක් විදියට අපේ වගාව පටන් ගන්න සති 2-3කට කලින් බඩේරු වගේ දෙයක්, පුරක්කන්, මෙනේරි ඒ වගේ දෙයක් අපේ වගාව වටේට පැල කරන්න පුළුවන්. ටිකක් ගන්නට හිටින විදියට සුළම් බාධකයක් විදියට. ඒකෙනුත් අපිට මේ වෛරසයට බලපෑම ඇති කරන කෘමීන් නවත්ත ගන්න පුළුවන්. ඒ වගේමයි බීජ ප්‍රතිකාර කරපු බීජ අපේ පැල විදියට ඉඳ ගන්න ඕන. ඒක රසායනිකව පාලනය කරන්න මේ කෘමීන් ඉක්මනට එක කෘමිනාශයකට
කෘමිනාශකයකට මේ අනුවර්තනය වෙනවා. ඒකෙන් හින්දා අපි ඒක වෙනස් වෙන්න තමයි මම අර කියපු ඇබමැක්ටින් ඉමිඩක්ලොප්‍රිඩ් රේඩියන් කියලා මම 3ක් මාරුවට යොදාගත්තේ. ඉතින් අපිට මේක පාලනය කරගෙන ගියොත් ඉතින් අද ඔයාලට පේනවා මගේ වගාවට තියෙන 30ක් වෙද්දි මේ ලස්සනට පොඩි කරල් අල්ලලා මල් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට මේක නඩත්තු කරගෙන ගියොත් මට හොඳ ආදායමකුත් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අද ඉතින් අපි අපේ දෙවන පොහොර මුරේ එකතු කරගන්නේ මම මිශ්‍රණයක් විදිහට තමයි පොහොර සංයුතිය යොදාගත්තේ. යූරියා කොටස් 1කට කලවම් එළවලු පොහොර කොටස් 1කට රතු කුඩු කොටස් භාගයක්. ඒ විදිහට හදාගත්ත මිශ්‍රණයකින් තමයි ඔයාලා මේ දකින්න විදිහට වල දෙපැත්තට අපි වලවල් දෙකක් හාරගෙන අගල් 5ක් 6ක් පමණ දුරින් දැන් සාමාන්‍ය මේක දවස් 30ක් වෙන හින්දා මුල් පද්ධතිය හොඳට පැතිරිලා තියෙන්නේ. ඒකෙන් අගල් 6ක් විතර දුරින් දෙපැත්තෙන් වලවල් දෙකක් අරගෙන අපි මේ මිශ්‍රණයෙන් සාමාන්‍යයෙන් වල දෙපැත්තටම ග්‍රෑම් 25ක් විතර වැටෙන විදියට, ඒ කියන්නේ එක පැත්තකට ග්‍රෑම් 12.5ක් විදියට සම්පූර්ණ වලකට ග්‍රෑම් 25ක් විතර වැටෙන විදියට අපි පොහොර එකතු කරගන්නවා. වගාවට දින 40-45 අතර කාලයේදී අපේ පළවෙනි අස්වැන්න මුරේ විදියට අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම මේ අස්වැන්න ලබා ගත්තට පස්සේ කොහොමද අද දිනේ ඉඳන් ඒ වෙනකන් මම යොදපු කෘමිනාශක බෙහෙත් වර්ග කොහොමද වගාවට ආපු ප්‍රශ්න ඒ සම්බන්ධව ඔයාලත් එක්ක කතා කරන්න මම තුන්වෙනි වීඩියෝයෙන් හම්බෙන්නම්. එහෙනම් මම ආයෙත් මතක් කරනවා අපිත් එක්ක subscribe කරන්න නැතුව මේ channel එක නරඹන ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මම මේ channel එකේ මිරිස් වගාව සම්බන්ධයෙන් වැදගත් වීඩියෝ ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සියලු දේක් නරඹන්න මම subscribe කරලා bell notification එකත් on කරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිමින් මම සමුගන්නවා. බොහොම ස්තුතියි.